Hi guys, ඉතින් ඔන්න ඉතින් අද බලන්නේ 9 anniversary එකත් එක්ක ඉතින් අපිට වෙනස් වෙන්න තියෙන Magic Cube Store එක ගැන. ඒකත් එක්කම ඉතින් 9 anniversary එකත් එක්ක අපිට එන්න තියෙන super premium set එකක් ගැන ඉතින් අද මේ වීඩියෝ එක කතා කරනවා. ඒකත් එක්කම ඉතින් හැමෝම අහපු දෙයක් තමයි ඉතින් criminal bundle එන්නේ නැද්ද කියලා. ඉතින් ඒක ගැනත් මම අද වීඩියෝ එක කතා කරනවා. ඒකත් එක්කම ඉතින් හැමෝම අහපු තවත් දෙයක් තමයි ඉතින් golden sakurai pop එන්නේ නැද්ද කියලා. ඉතින් ඒ ගැනත් අද මම මේ වීඩියෝ එක කතා කරනවා. එහෙනම් ඉතින් අන්තිම වෙනකම් වීඩියෝ බලන්න කියනොත් එක්කම එහෙනම් ඉතින් වැඩි කතාවක් නැහැ. අද අපි යමු කියන අපේ වීඩියෝ එකට. හරි ඉතින් මුලින් මතක් කරනවා අපේ දනුකය top up store එක මෙන්න මේ පේන නම්බර් 3 ඒකට මැසේජ් එකක් දාලා ඉතින් ඔයාලා ෆාස්ට්ම top up කරගන්න පුළුවන්. එහෙනම් ඉතින් වැඩි කතාවක් නැහැ අපි යම් ඉවෙන්ට් එක බලන්න. හරි ඉතින් ඔයාලා මුලින් මෙන්න මේ වගේ මොකෝ store එකක් බලා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ වගේ sky dive දෙයක්ත් දීලා තියෙනවා. ඉතින් ඒකත් එක්කම female bundle දෙයක්ත් ඒකත් එක්කම ඉතින් gun skin දෙයක්ත් ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ මොකෝ store එකට ඉතින් ඔයාලා මෙන්න මේ වගේ පළවෙනි sky dive එක බලා ගන්න පුළුවන්. ඒකත් එක්කම ඉතින් මෙන්න මේ වගේ දෙවෙනි sky dive එක බලා ගන්න පුළුවන්. ඉතින් මේ දෙකම අපිට return කරපු sky dive එකක් මම හිතන විදිහට අපිට දෙකම මේ දෙකම return කරපු sky dive දෙකක් ඉතින් ඔයාලට ඒකත් එක්ක මෙන්න මේ වගේ sky dive දෙකේම ඉතින් animation දෙක මෙන්න මේ විදිහට ඉතින් බලා ගන්න පුළුවන්. ඉතින් super look එකක් තියෙන animation දෙයක් තමයි. ඉතින් ඔයාලට පළවෙනි animation එක මෙන්න මේ වගේ ඉතින් බලා ගන්න පුළුවන්. ඉතින් අර sky dive එකේ ඒකත් එක්ක ආපු animation එක ඉතින් ඒකත් එක්කම ඔයාලට ඉතින් අනිත් animation එක මෙන්න මේ වගේ ඉතින් බලා ගන්න පුළුවන්. super look එකක් තියෙන animation දෙයක්. ඉතින් ඒකත් ඉතින් අපිට ඉස්සරහට එන තියෙන super event එකක් ඉතින් ගන්න කට්ටිය අනිවාර්යෙන් diamond 1500ක් 1600ක් වගේ ඉතින් ready කරගන්න animation එකක් ගන්න කට්ටිය ඉතින් event එක confirm වෙච්ච ගමන් මම අනිවාර්යෙන් වීඩියෝ එකක් අරගෙන එන්නම්. ඉතින් හරි ඉතින් 9 anniversary එකත් එක්ක මෙන්න මේ වගේ තවත් event එකක් එනවා. ඉතින් super event එකක් ඉතින් අපිට මෙන්න මේ වගේ female bundle එකේ තව item ටික free ගන්න පුළුවන්. ඉතින් day පොඩි deal task ටිකක් complete කරලා හරි ඉතින් මෙන්න මේ වගේ ඔයාලට event එකක් බලා ගන්න පුළුවන්. ඉතින් free magic cube event එකක් ඉතින් 9 anniversary එකත් එක්ක තමයි මේක අපිට එන්නේ. ඒ වගේම ඉතින් පොඩි deal task ටිකක් complete කරලා මේ magic cube එක අපිට claim කරගන්න පුළුවන්. ඉතින් මේ magic cube එක free තමයි ඉතින් හම්බෙන්නේ. ඉතින් magic cube නැති අයට වාසියක්. ඒකත් එක්කම ඉතින් ඊළඟටත් බලන්න යන්නේ ඉතින් magic cube store එක මෙන්න මේ වගේ තමයි ඉතින් වෙනස් වෙන්න යන්නේ. ඉතින් store එක වෙනස් වෙන්නේ ඉතින් ජූනි 24 වෙනිදා. ඉතින් ජූනි 24 වෙනිදා 9 anniversary එකත් එක්ක ඉතින් OB54 update එක එනවා. ඉතින් ඒ update එකට තමයි ඉතින් magic cube store එක මෙන්න මේ වගේ වෙනස් වෙන්නේ. ඉතින් ඔයාලට මෙන්න මේ වගේ bundle ටිකක් බලා ගන්න පුළුවන්. මේවා ඉතින් අපිට කලින් දීපු bundle තමයි. ඉතින් එක bundle ටික කරකද මන්ද කරිනා දෙන්නේ. ඉතින් අපිට හැමදාම අපේ server එකට අඩු සැලකිලි. ඉතින් මම හැම වීඩියෝ එකකම කියනවා ඉතින් අපේ server එකට අඩු සැලකිලි. අපිට ඉතින් ඉන්දුනීසියන් server වල වගේ ඉතින් හොඳ bundle එන්නේ නැහැ කවදාවත්. ඉතින් අපිට මෙන්න මේ වගේ bundle ටිකක් ඉතින් හැමදාම කරක දෙනවා. ඉතින් මේ පාරත් ඉතින් ගරිනා කමන්නේ. ඉතින් free හම්බෙන්නේ magic cube එකේ ඉතින් bundle නැති කට්ටිය ඉතින් exchange කරලා ගන්න. ඉතින් ඒකත් ඔයාලට වාසියක්. හරි ඉතින් ඊළඟටත් බලන්න ඉතින් හැමෝම අහපු දෙයක් තමයි ඉතින් සුදු රැවුල් return වෙන්නේ නැද්ද? සුදු රැවුල කවද්ද දෙන්නේ වගේ ඉතින් ඔය වගේ ගොඩක් ප්‍රශ්න ඉතින් මගෙන් අහලා තිබ්බ. ඉතින් ඔයාලට මෙන්න මේ වගේ event එකකට බලා ගන්න ඕනේ. ඉතින් luck royal event එකට තමයි ඉතින් මේ සුදු රැවුල් return කරනවා කියලා කියන්නේ. ඉතින් මෙන්න මේ වගේ luck royal event එකට ඒකත් එක්කම ඉතින් තව marks 3ක් ඉතින් එන්න තියෙනවා. ඉතින් මේකත් ඉතින් දුන්න 4ක්ම තමයි ඉතින් එන්නේ. ඉතින් සුදු රැවුලත් එක තව 3ක් එනවා. ඉතින් return කරපු කියන කලින් ඇවිල්ලා තිබ්බ ඒවා තමයි ඉතින් එන්නේ. ඉතින් මෙන්න මේ වගේ luck royal event එකට බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට සුදු රැවුල ගන්නවනේ ඉතින් diamond 3000ක් වගේ ready කරගන්න. ඉතින් ඒ වගේ ඇතුළතක ඉතින් ගන්න පුළුවන්. මේ event එක ඉතින් අපිට අනිවාර්යයෙන්ම ඉතින් සැප්තැම්බර් හරි අගෝස්තු හරි සැප්තැම්බර් ඉතින් මේ මාස දෙකේ එකක එනවා. ඉතින් අනිවාර්යෙන් මේ මාස දෙක ඇතුළත අනිවාර්යෙන් මේ event එක එන්න ඕනේ. ඉතින් confirm date එකක් ආපු ගමන් ඉතින් මම වීඩියෝ එකක් අනිවාර්යෙන් අරගෙන එන්නම්. ඉතින් ඔයාලට තවත් event එකක් බලා ගන්න පුළුවන්. මෙන්න මේ වගේ ඉතින් 9 anniversary එකත් එක්ක එන්න තියෙන event එකක් තමයි. ඉතින් token wheel event එකකට මෙන්න මේ වගේ ඉතින් කලින් anime series වල දුන්න bundle set එකක් ඉතින් return කරලා කියනවා. ඉතින් universal token වලට exchange කරලා ඉතින් මේ bundle අතර අපිට ගන්න පුළුවන්. ඉතින් ඒකත් එක්කම ඉතින් Demon Slayer chapter 2 කියලා ඉතින් event එකක් එන්න තියෙනවා. ඉතින් මේ anime series එකත් එක්ක ඉතින් එනවා කියලා කියන්නේ. ඉතින් ඒකත් එක්කම ඉතින් ඔයාලට මෙන්න මේ වගේ බලා ගන්න පුළුවන්. Jujutsu Kaisen මේ ළඟදී ආපු anime series එක ඉතින් ඔයාලට ඒකත් බලා ගන්න පුළුවන්. ඉතින් අපේ game එකට ආපු anime series එක මේකත් ඉතින් token wheel event එකට තමයි මේකත් ඉතින් මෙන්න මේ විදිහට එනවා කියලා කියන්නේ. ඉතින් universal token exchange කරලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට මෙන්න මේ වගේ ඉතින් බලා ගන්න පුළුවන්. ඉතින් bundle දෙකකුයි ඒකත් එක්කම emote එකයි ඒකත් එක්කම තව skin එකත් gun skin එකත් තියෙනවා. ඒකත් ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන්. මෙන්න මේ football anime series එකත් ඉතින් ඔයාලට බලන්න
ගන්න පුළුවන්. මෙන්න මේ ස්ටෙප් අප් ඉවෙන්ට් එකට තමයි ඉතින් මේක ඉතින් එනවා කියලා කියන්නේ. ඉතින් ඒකත් ඉතින් ෂුවර් නෑ. ඒක ටෝකන් වීල් ඉවෙන්ට් එකකට එන්නත් පුළුවන්. ඉතින් මේ වගේ ස්ටෙප් අප් ඉවෙන්ට් එකකට එන්නත් පුළුවන්. ඉතින් මේ ඩීමන් සයිල් chapter 2 කියන ඉවෙන්ට් එක එනවා කියලා කියන්නේ. ඉතින් මේ ඇනිමේ සීරීස් තුනෙන් එකක් එක්කලු. ඉතින් මේ ඇනිමේ සීරීස් තුනෙන් එකක් එක්කලු මේ ඩීමන් සයිල් chapter 2 කියන බන්ඩල් ටික රිටර්න් කරනවා කියලා. රිටර්න් නෙමෙයි සෝරි එනවා කියලා තියෙන. ඉතින් ඒකත් එක්කම ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මේ වගේ තවත් සුබින් සුබරි ඉවෙන්ට් එකක්. ඉතින් 9 anniversary එකත් එක්ක ඉතින් අපිට එන්න තියෙන ස්පෙෂල් ගෝල්ඩ් රොයල් ඉවෙන්ට් එක ඉතින් ඔයාලට මෙන්න මේ වගේ බලා ගන්න පුළුවන්. ඉතින් 9 anniversary එකත් එක්ක අපිට එන්න තියෙන මේ ස්පෙෂල් ගෝල්ඩ් රොයල් ඉවෙන්ට් එක මෙන්න මේ වගේ ඉතින් normal බන්ඩල් එකක් දෙනවා. ඉතින් ගෝල්ඩ් රොයල් ඉවෙන්ට් එකට ඒකත් එක්කම ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් 7 anniversary එකේ ආපු ACSU ස්කින් එකත් ඉතින් අපිට මේ ගෝල්ඩ් රොයල් එකට දෙනවා කියලා කියනවා. ඉතින් ඔයාලට මෙන්න මේ වගේ ස්කින් එක බලා ගන්න පුළුවන්. ඒකත් එක්කම ඉතින් ඔයාලට මෙන්න මේ වගේ වෝල් ස්කින් එකක් බලා ගන්න පුළුවන්. ඒකත් 7 anniversary දුන්නා. ඒ වගේ ලූට් බොක්ස් එකකුයි මෙන්න මේ වගේ තව ඉමෝට් එකකුයි. ඉතින් මොන්ස්ටර් ට්‍රක් එකට තව ස්කින් එකකුත් හම්බ වෙනවා. ඉතින් මේ සෙට් එකෙම ඉතින් මෙන්න මේ වගේ ස්පෙෂල් ගෝල්ඩ් රොයල් ඉවෙන්ට් එකකට එන්න තියෙන. ඉතින් 9 anniversary එකත් එක්ක ඉතින් හරි ඉතින් ඊළඟට අපි බලන්න යන ඉතින් හැමෝම අහපු දෙයක් තමයි ඉතින් මගෙන් ගෝල්ඩන් සකුරයි පොප් එන්නේ නැති. ඉතින් ගෝල්ඩන් සකුරයි පොප් 9 anniversary එකත් එක්ක එනවා. ඉතින් කවද්ද වගේ එන්නේ කියලා ඉතින් ගොඩක් ප්‍රශ්න අහලා තිබුණා. ඉතින් ඔයාලට මෙන්න මේ වගේ ඉවෙන්ට් එකකට බලා ගන්න පුළුවන්. ඉතින් ගෝල්ඩන් සකුරයි පොප් එක්කම ඉතින් තව එලයිට් එකක් මෙන්න මේ වගේ ඉවෙන්ට් එකකට එනවා කියලා කියනවා. ඉතින් පයි ස්පින් එකක් ජෙම් 3000යි. එතකොට එක ස්පින් එකක් ජෙම් 500ක් වගේ මෙන්න මේ වගේ ඉවෙන්ට් එකකට එනවා කියලා කියන්නේ. ඉතින් මේක ඉතින් තාම ෂුවර් නෑ. ඉතින් අපේ සර්වර් එකට නම් දෙයිද කියලා. මොකද ඉතින් අනිත් සර්වර් වලට නම් දුන්නා. ඉතින් ඉන්දියාවේ සර්වර් එකට නම් ඉතින් ඇවිල්ලා තිබ්බේ මේල් එකට ඇවිල්ලා තිබ්බේ. ඒ කියන්නේ සකුරයි පොප් පරණ එලයිට් ටික තියන අයට විතරක් දීලා. ඉතින් එයාලට නම් ඉතින් පරණ සකුරයි පොප් ඒකම ඉතින් එලයිට් ටික රිටර්න් කරනවා කියලා තියෙනවා. ඉතින් එයාලගේ සර්වර් එකට ඉතින් එනවා කියලා. අපේ සර්වර් එකට ඉතින් පරණ සකුරයි පොප් තියා. ඉතින් මේ ඉවෙන්ට් එකවත් ඒද කියලා ෂුවර් කරන්න බෑ. ඉතින් ඒ ඉවෙන්ට් එක ගැන ඉතින් ඒ ඉවෙන්ට් එක ගැන ඉතින් කන්ෆර්ම් වෙච්ච ගම ඉතින් අනිවාර්යෙන් කන්ෆර්ම් ඩේට් එක හම්බෙච්ච ගම ඉතින් අනිවාර්යෙන් මම ඔයාලට වීඩියෝ එකක් අරගෙන එන්න. ඉතින් ඒකත් එක්කම ඉතින් අපි ඊළඟට බලන්න ඉතින් හැමෝම ආපු ක්‍රිමිනල් බන්ඩල් ගැන. ඉතින් ක්‍රිමිනල් බන්ඩල් කවද්ද වගේ එන්නේ ඉතින් අහලා තිබ්බා. ඉතින් ඔයාලට මෙන්න මේ වගේ ඉවෙන්ට් එකකට බලා ගන්න පුළුවන් ක්‍රිමිනල් බන්ඩල් සෙට් එක. ඉතින් මෙන්න මේ වගේ ඉවෙන්ට් එකකට ඉතින් ටෝකන් වීල් ඉවෙන්ට් එකකට තමයි ඉතින් රිටර්න් කරනවා කියලා තියෙන. ඉතින් ඒ වුණාට ෂුවර් කරන්න බෑ. ඉතින් අපේ සර්වර් එකට යුනිවර්සල් ටෝකන් වලට එද ඒක එහෙම නැත්නම් ඉතින් කලින් ඇනිවර්සරි එකේ දුන්නා වගේ ඉතින් වෙනම ඉතින් ක්‍රිමිනල් වලට විතරක් එඩිෂන් වෙන ටෝකන් විතරක් දීලා ඉතින් මේක එන්න පුළුවන්. ඉතින් ගෝල්ඩන් ක්‍රිමිනල් එක ගැන කිව්වොත් ඉතින් ඒක ෂුවර් කරන්න බෑ. ඉතින් මොකද ඒකට ලිමිටඩ් එඩිෂන් කෝඩ් එකක් තියෙනවා. ඉතින් ඒ වගේ ඉතින් ආයේ ජීවිතේට රිටර්න් කරන්නේ නැහැ මන් දන්න විදිහට. ඉතින් ඒක නැතුව ඉතින් අලුතෙන් ඩිසයින් වෙනවා. ඉතින් කළු ක්‍රිමිනල් එකක් ඉතින් බ්ලැක් ක්‍රිමිනල් එකක් ඩිසයින් වෙනවා. ඉතින් ඒක ලිමිටඩ් එඩිෂන් කෝඩ් එකක්ද කියන්නේ ඉතින් හරියටම දන්නේ නැහැ. ඉතින් මේ ක්‍රිමිනල් ඉවෙන්ට් එක එනවා කියන්නේ ඉතින් 9 anniversary එකත් එක්ක ඉතින් අපිට හැම්පාරම දුන්නේ 9 anniversary එකත් එක්ක. ඉතින් ඒ වගේම ඉතින් මේකත් ඉතින් 9 anniversary එකටත් එන්න තියෙන්නේ. ඉතින් මේක ඉතින් ෂුවර් කරන්නත් බෑ. මොකද මේ කියන්නේ ටෝකන් ගැන කිව්වොත් ඉතින් යුනිවර්සල් ටෝකන් වලට එන්නත් පුළුවන්. මොකද ඉතින් අපිට දැන් මේ ගොඩක් ඉවෙන්ට් යුනිවර්සල් ටෝකන් වලට දීලා තියෙනවා. ඉතින් ඒ වගේම ඉතින් මේකත් එන්න පුළුවන්. එහෙම නැත්නම් ඉතින් ක්‍රිමිනල් වලට විතරක් ඉතින් ඩිසයින් වෙච්ච ටෝකන් වලට විතරක් ඉතින් මේ ක්‍රිමිනල් බන්ඩල් සෙට් එක ඉතින් රිටර්න් කරන්නත් පුළුවන්. ඉතින් ඒක ගැනත් ඉතින් හරියටම වීඩියෝ එකක් දාන්න ඉතින් ටෝකන් ගැන ඉතින් කොහොමද එන්නේ කියලා. ඉතින් මේක ඉතින් 9 anniversary එකත් එක්ක තමයි ඉතින් මේ ක්‍රිමිනල් බන්ඩල් සේරම රිටර්න් කරනවා කියලා කියන්නේ. ඉතින් ගෝල්ඩන් එක ඇරි ඉතින් අනිත් ටික නම් ඒ ඉතින් නැත්තම් ඉතින් දුන්නේ නැති ඒවා ටික දීලා ඉතින් දුන්නේ ඒවා නොදී ඉන්නත් පුළුවන්. ඉතින් කොහොමද කියන්නේ දන්නේ නැහැ. ඉතින් ඒ වුණාට 9 anniversary එකට එනවා. ඉතින් ගන්න කට්ටිය දැම්ම ඉඳලා ඉතින් ඩයමන්ඩ් රෙඩි කරගන්න ඕනේ. ඉතින් කිව්වේ නැහැ කියලා කියන්න එපා. ගන්න කට්ටිය අනිවාර්යෙන් ඩයමන්ඩ් රෙඩි කරගන්න. ඩයිමන්ඩ් 5000ක් වගේ ඉතින් රෙඩි කරගන්න ඉතින් ක්‍රිමිනල් එකක් ගන්න ඕනේ. ඉතින් මොකද ටෝකන් එක්ස්චේන්ජ් කරන්න යද්දි ඉතින් ක්‍රිමිනල් එක ටෝකන් වැඩි. මොකද ගිය පාරේ ඉතින් කහ ක්‍රිමිනල් එකක් තිබ්බේ අන්තිමේට. ඒකටත් ඉතින් ටෝකන් 350ක් විතර ගියා. මං හිතන්නේ මතක විදිහට ටෝකන් 350ක් විතර ගියා. ඒකින් දැන් ඩයිමන්ඩ් 5000ක් ඉතින් දැම්ම තියලා ඉතින් මන්ත්ලි වීක්ලි දාලා ඉතින් රෙඩි කරගන්න. ඉතින් ගන්න කට්ටිය අනිවාර්යෙන්ම ඔන්න කිව්වේ නැහැ කියන්න එපා. ඉතින් අපි ඊළඟට බලන්න යන්නේ ඉතින් 9 anniversary එකෙන් පස්සේ අපිට එන්න දින සුපිරි ෆේඩඩ් ටීල් ඉවෙන්ට් එකක් ගැන. ඉතින් මේකට ඉතින් ස්කයි ඩයිව් එකක් තමයි ඉතින් එන්න තියෙන්නේ. මෙන්න මේ වගේ ඉතින් ෆේඩඩ් ටීල් ඉවෙන්ට් එකට ඔයාලට බලා ගන්න පුළුවන්. ස්කයි ඩයිව් එකක් එන්න තියෙනවා. ඉතින් මේක ඉතින් අපිට කලින් ආපු ස්කයි ඩයිව් එකක්. ඉතින් ඒක ඉතින් සුපිරිටම ඩිසයින් කරපු ස්කයි ඩයිව් එකක්. ඉතින් ඒකත් මම ආසම කරන ස්කයි ඩයිව් එකක්. මේක ඉතින් අපිට එනවා කියලා කියන්නේ ඉතින් දීපාවලි ඉවෙන්ට් එකත් එක්ක තමයි ඉතින් එනවා කියලා කියන්නේ. මේ ස්කයි ඩයිව් එක ඉතින් දීපාවලි ඉවෙන්ට් එකත් එක්ක එනවා කියලා කියන්නේ. ඉතින් ගන්න කට්ටිය අනිවාර්යෙන් ඩයමන්ඩ් 1500ක් 1600 රෙඩි කරගන්න. ඒ වගේ විදිහට ඉතින් අනිවාර්යෙන් මේ ස්කයි ඩයිව් එක ගන්න පුළුවන්. ඉතින් ලක් කනු ඉතින් ඊට වඩා ජෙම් අඩු ගන්න
පුළුවන්. ඉතින් 9 ස්පින් එකකින් 19 ස්පින් එකකින් ඔයාලට එන්නත් පුළුවන්. ඉතින් නොවැම්බර් මාසේ තමයි ඉතින් මේ ඉවෙන්ට් එක එනවා කියලා කියන්නේ. ඉතින් ගන්න කට්ටිය අනිවාර්යෙන් ඩයමන්ඩ් රෙඩි කරගන්න. ඉතින් ඔන්න කල් තියාම කියලා තියෙන. ඉතින් මේක ඉතින් කන්ෆර්ම් වෙච්ච ගමන් ඉතින් ඒ කන්ෆර්ම් ඩේට් එකක් ආපු ගමන් ඉතින් මම අනිවාර්යෙන් වීඩියෝ එකක් අරගෙන එන්නම්. ඉතින් එහෙනම් ඉතින් අදගෙන ආපු වීඩියෝ කරා මේ වගේ තවත් අලුත් වීඩියෝ සෙට් එකමු. ලයික් කරන්න, කමෙන්ට් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න, යාළුවන්ටත් බලන්න අනිවාර්යෙන් ෂෙයා කරන්න. ඉතින් වීඩියෝ එක වැදගත් වුණා නම් පල්ලෙන් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න යන්න. ඔයාලා ලයික් එක කමෙන්ට් එක මාර වැදගත්. ඉතින් එහෙනම් ඉතින් අදගෙන ආපු වීඩියෝ කරා මේ වගේ තවත් අලුත් වීඩියෝ සෙට් එකමු. එහෙනම් ඉතින් අදට ගිහින් එන්නම්. බයි බයි.